Hi friends, ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ ඇත්තටම අතෑරලා දාපු ගෙයක්. අපි මේක බලන්න යමු ඇතුළට. ඇත්තටම ඔයාලට පේනවා ගොඩක් පෞරාණික දේවල් තියෙනවා මේ ගෙදර. මේ විදිහට ඔයාලට පේනවා පොල් කටු තියෙනවා. ඒ වගේම ඒ කාලේ ගත්ත ගොඩක් පෞරාණික ඉපැරණි පුටුවක් තියෙනවා. මේ ගෙදර දොර ඇත්තටම අමුතු විදිහකට වහලා තියෙන්නේ. අපි පුළුවන් විදිහකට ඒක බලමු. ඇත්තටම මේ ගෙදර බඩු විදිහට දැනට අපිට පේන්නේ ලී තමයි තියෙන්නේ මේ ගෙදර. අපි මේ ගෙදර වටේට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මට පොඩි බය හිතෙන ෆීලිං එකක් එනවා. ඇත්තටම පොඩි සීතලකුත් දැනෙනවා මේ හරියට එද්දි. කමන්නේ මං වගේ නිර්භීත කොල්ලෙක්ට ඇත්තටම මේක පෙන්වන්න පුළුවන්. අපි මේ පාරක් ළඟ ඇත්තටම මේ ගේ තියෙනවා වලට පේනවා මේ ළඟ පාරක් තියෙනවා. හැබැයි ගොඩක් පාළු ගතියක් දැනෙනවා. මේ විදිහට බිත්ති වල අමුතු සීන් එකක් තියෙනවා. ඉතින් අපි වටේට ගිහින් බලමු. මේක තමයි අපි බලපු ගෙදර ඇත්තරම සයිඩ් වීව් එක. මේ වගේ ගොඩක් පරණ ගෙයක්. අපි මෙතනින් බලමු. ජනෙලයක් ඇරලා තියෙනවා. අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තට මේ විදිහට මකුළු දැල් පැඳිලා ගොඩක් වෙනම සීන් එකක් තමයි තියෙන්නේ මෙතන. මේ විදිහට පේනවා අපිට ඇතුළ අතෑරලා දාපු ගෙයක්. අපි වටේටම ගිහින් බලමු. ඇත්තටම අපිට පේනවා ඒ කාලේ ගෙවල් වල මෙහෙම එළියට සුදු පාටින් දැන් ඒවා වගේ පෙන්නුනට මේ විදිහට ඇතුලේ මැටි වලින් තමයි හදලා තියෙන්නේ. තවත් ජනෙලයක් තියෙනවා. අපි ඒකෙමුත් බලමු මොනවද ඇත්තටම තියෙන්නේ කියලා. ගොඩක් ඇත්තටම මේකේ මේ වැල් එහෙම එතිලා තියෙනවා. අපි යමු මේ වත්තේ ඇත්තටම බලන්න දේවල් තියෙනවා. මට ඔයාලට ඇත්තටම පෙන්වන්න පුළුවන් පෞරාණික වැසිකිළියක් පෙන්වන්නත් පුළුවන් මට. ඉතින් අපි මේ වත්තේ මෙහෙම ඉඳගෙන යමු. මේ තියෙන්නේ මඤ්ඤොක්ක ගහක්. ඔයාලා දන්නවා මේ ගහට කියන්නේ මඤ්ඤොක්ක කියලා. ඒ වගේම මේ ගහ මොකද්ද? මේ තියෙන්නේ තල ගහක්. ඔයාලා කාලා ඇති තලගුලි. ඉතින් තලගුලි හදන්න තලගුලි හදන්නේ නෑලු මේ වලින්. මේ තල කියලා කියනවා. ඉතින් තලගුලි හදන්නේ මං හිතන්නේ තල හදන්නේ මේ ගහෙන් කියලා තමයි මට ආරංචි වුණේ. ඇත්තටම මං හිතුව විදිය වැරදි. තලගුලි හදන්නේ මේ ගහෙන් නෙමෙයි. ඔයාලා එහෙම හිතන් ඉන්නවා නම් ඔයාලත් මං වගේම මෝඩ විදිහට හිතන් ඉන්න කෙනෙක්. ඉතින් අපි මේ තල මොකද්ද මට ඇත්තටම බය හිතෙන සද්දයක් ඇහුණා. අපි මේ තල ගහ යටින් යමු මේ විදිහට. එතකොට මේ ඔයාලා දකින්නේ කොස් ගහක්. මේ ගස් වලට කියන්නේ කොස් කියලා. මේ ලොකු රූස්ස ගහ කොස් ගහක් සහ ඔයාලට පේනවා මේ කෙසෙල් ගසුත් මේ අවට තියෙනවා. ඇත්තටම මම මේක තමයි ඔයාලට පෙන්වන්න ආවේ. මේ තියෙන්නේ ඓතිහාසික වැසිකිළියක්. ඉතින් ඔයාලට පේනවා ඒ කාලේ මේ විදිහට තමයි වැසිකිළි තිබිලා තියෙන්නේ. මේ විදිහට
බාල්දියකින් වැසිකිලි ආවරණය කරලා තියෙනවා වගේ අපිට පේනවා. ඒ වගේම මෙතන තියෙනවා මේ වාරි පද්ධතිය, වැසිකිළියට ජලය සැපයූ වාරි පද්ධතිය සහ මේ වගේ ටැංකියක් වගේ අයිටම් එකකුත් අපිට මේ හරිය බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම ඔයාලට මේක තමයි මට අද මේන්ලි පෙන්වන්න ඕනේ උනේ. මේ තියෙනවා ලස්සන ගෙඩි జాතිය. මේ ගෙඩි జాතියකුත් තියෙනවා. ඉතින් මේ විදිහේ රූස්ස සියඹලා ගහකුත් තියෙනවා මේ හරිය. ඔයාලට මෙහෙම මේ ඉන්නේ සියඹලා කරල්. ඉතින් මේ වත්තේ පළතුරු ಜಾති ගොඩක් තියෙනවා. ඇත්තටම මේ ඔයාලට පේනවා පොල් ගස් තියෙනවා. ඉතින් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේක තමයි මම අද ඔයාලට පෙන්වන්න හිතුවේ. ඇත්තටම ඉතර වැදගත් දෙයක්වත් නෙමෙයි. ඉතින් මේ හැබැයි ඉතින් නිකන් පොඩි හමුතු ආතල් එකක් තියෙන හින්දා මම ඉතින් ඔයාලට පෙන්නනවා මේක. අපි බලමු මෙහි peer ගහක් තියනවා කියලා මට ඇත්තටම ආරංචි වුණා. ඉතින් අපි peer ගහෙන් peer කන්න පුළුවන්ද කියලා බලමු. ඔයාලා මේ දකින්න ගහට කියන්නේ මී ගහ කියලා. මේ ගහේ ගෙඩි జాතියක් හැදෙනවා. ඒ ගෙඩි වලින් තමයි මී තෙල් කියන ඒවා හදන්නේ. ඉතින් ඔයාලා හිතන් ඉන්නවා නම් මීයොන්ගෙන් මී තෙල් හදන්නේ කියලා ඒක බොරුවක්. මේ ගහේ හැදෙන ගෙඩි වලින් තමයි මී තෙල් කියන జాතිය හදන්නේ. මට හම්බුණා ලස්සන මල් జాතියක්. මම මේ ගහේ නම දන්නේ ඇත්තටම මල් జాතියක් තියෙනවා. ඉතින් මම ලස්සන හින්දා ඔයාලට මේ විදිහට මල් ටික පෙන්වන්න හිතුවා. ඔයාලා මේ දකින්නේ පොල් ගෙඩියකින් පොල් පැලයක් හැදෙන හැටි. ඉතින් මේ වගේ පොල් ගෙඩියකින් මෙහෙම තමයි පොල් පැලයක් හැදෙන්නේ. මේවා තමයි ඊළඟට පොල් ගස් වෙන්නේ ඇත්තටම. ඔයාලට තවත් මෙතන අමුතු අයිටම් එකක් පේනවා. මේ තියෙන ගෙඩිය මේ තියෙන්නේ ඉලබටු එහෙම නැත්නම් තලන බටු කියලා අපි කියනවා. මේ කැලේ හැදෙන. ඇත්තටම අපිට කඩේ ගන්න හම්බ වෙන්නේ මේ වගේ තලන බටු. මේ වර්ගයේ ඇත්තටම මේ කැලේ නේචර් එකත් එක්ක හැදෙන තලන බටු ගෙඩියක් තමයි මේ තියෙන්නේ. මේක නම් මේ කැත පැත්ත. මේක තමයි තලන බටු ගෙඩියේ ලස්සන පැත්ත. ඉතින් ඔයාලා මේ දකින්නේ තලන බටු ගහක්. ඇත්තටම ගහ නම් මැරිගෙන යන්නේ. හැබැයි අපිට මේ විදිහේ ගෙඩියක් බලා ගන්න පුළුවන්. ඔව් අපිට ඇත්තටම peer ගහ ළඟට අපි ආවා. මේ තියෙන්නේ peer ගෙඩි. අපි මේ peer ගෙඩිය කාලා බලමු මොන වගේද කියලා. මේ තියෙන්නේ සුපිරි peer. අපි බලමු කොහොමද මේකේ රහ කියලා. ඇත්තටම රහයි. ඇත්තටම ගොඩක් රස peer ගෙඩියක්. මේක ඔයාලට පේනවා ඇතුළ රතු පාටයි. සුපිරිම peer ගෙඩියක්. මේ ගෙඩිය මේ පොලොස් කොට්ටෝරුවේ කෑවා කියලා තමයි කියන්නේ. මේක මේ ජෝක් එකට කියන එකක් නෙමෙයි. ඇත්තටම මේ පොලොස් කොට්ටෝරුවා කියන සතා තමයි මේ ගෙඩිය කාලා තියෙන්නේ. මේ මෙහෙම තමයි පොලොස් කොට්ටෝරුවා කාපු peer ගෙඩි හොයාගන්න පුළුවන් ඔයාලට. ඇත්තටම මේක බැලුවා. ඔව් ඇත්තටම මං ආපහු මේ පරණ ගේ ළඟට ආවා. මම මේ දැක්කා විශේෂ ගලක්. මේ ගල ඔයාලට පේනවා. මේ ගල ඇත්තටම මෙහෙම ෆ්ලැට් ගලක් තමයි මේ තියෙන්නේ. මේක මිරිස් ගලක්. මේ ගෙදර පාවිච්චි කරපු මිරිස් ගල තමයි ඔයාලා මේ දකින්නේ. නිකන් සෙල්ලිපියක් වගේ සීන් එකක් ඒ වගේ තමයි පේන්නේ. නමුත් මේක සෙල්ලිපියක් නෙවෙයි. මේක මිරිස් ගලක්. ඔයාලා මේ දකින්නේ කජු ගහක්. මට ඔයාලට පෙන්වන්න පුළුවන් කජු මේ ගෙඩියකුත් මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ කජු ගහක්. මේක තමයි ඇත්තටම මේ කජු ගහ. විශාල කජු ගහක්. ඉතින් මම ඔයාලට පෙන්වන්නේ මෙතන තියෙන මේ හරිය තියෙන කජු ගෙඩිය. ඔව් ඉතින් ඔය ටික තමයි ඇත්තටම මට අද පෙන්වන්න කියලා තියෙන්නේ. ඔයාලා ඉතින් මේ ලයික් කරලා
සබස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. බයි.